දැන් මොකක් හරි දුක හිතෙනවා නම් අපේ කට්ටිය හිතන්නේ අනේ ඕක මොකද්ද දුක හිතෙන්න දෙයක් නෙවෙයි අපි මෙහෙම ගිහලා සෙල්ලමක් කරමු ෆිල්ම් එකක් බලමු ඒතර දුක හිතන ගතිය නැති වෙලා යයි කියන්නේ. පවුල ගත්තොතින් පවුලේ දරුවන්ට මවට පියාට ඔය සෑම දෙනෙකුටම මානසික සෞඛ්‍ය කියන එක බලපානවා. යොවුන් වියේ දරුවන් කලහකාරී බවට පත් වෙන්නේ නැහැ පළවෙනි දවසේ ඉඳන්. කලහකාරී බවට පත් වෙන්නේ ක්‍රමානුකූල වර්ධනය. ලොකු වුණාම ඒ ඇතිවන කලහකාරී ස්වභාවය කියන්නේ ඇත්තටම අපිට පාලනය කරගන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. සමාජය පරිහානියට පත් වෙන තත්වයක් දක්වා ඒක වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම කුඩා දරුවෙක්ට තරහ යනවා නම් එතකොට අපි අර මං කලින් කිව්වා වගේ රියැලිටි එක්ස්පෙක්ටේෂන් අපි දරුවා හිතන දෙයක් අපි අපේ අතින් ලැබෙන්නේ නැහැ. හිතට දුකයි, එපා වෙලා කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ, වැඩක් කරන්න හිතෙන්නේ නැහැ, නිින්ද යන්නේ නැහැ. ඕක සති දෙක තුනක් තිබ්බොතින් Tamanට සහ අනිත් අයට කොච්චර ප්‍රශ්නයක්ද කියලා. ඒක තමයි විෂාදය කියලා කියන්නේ. දැන් විෂාදය ගත්තොතින් මද වශයෙන් හැදෙන්න පුළුවන්, මධ්‍යස්ථ වශයෙන් හැදෙන්න පුළුවන්, ඊටමත් තීව්‍ර වශයෙන් හැදෙන්න පුළුවන්. ඒකට මනෝචිකිත්සක ප්‍රතිකාර මගින් අපි කියනවා cognitive behavior therapy ඒ වගේ ක්‍රම වගින් ඒක සුව කරන්න පුළුවන්. හැබැයි තීව්‍ර විෂාද තත්ත්වයක් තිබ්බොත් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලින් හොඳ කරන්න බෑ.